විශ්ව රටා YouTube channel එකට අදත් ඔයාලා අපි ආදරෙන් පිළිගන්නවා. ඉතින් වැඩිය කතා කර ඉන්නේ නැතුව අදත් කෙලින්ම අපි අපේ මාතෘකාවට යමු. අද ලෝකය බලශක්ති අර්බුදයකට මුහුණ දෙන කාලයකට එළඹී තියෙනවා. තෙල් මිල වැඩි වෙනවා, ගෑස් හිඟ වෙනවා, විදුලිය අඩු වෙනවා. ඒත් මේ සියල්ලටම මැදිවත් තවත් එක විකල්පයක් තියෙනවා. ඒ තමයි න්‍යෂ්ටික බලය කියන එක. ඉතින් අපි අද බලන්න යන්නේ ලෝකයේම වැඩිම විදුලිය නිපදවන ආරක්ෂිතම තාක්ෂණිකව ඉස්සරව සිටින න්‍යෂ්ටික බලාගාර 10ක් ගැන. ඉතින් අවසානය දක්වා රැඳී ඉන්න. ඔබ මොහොතකට අතුරුදහන් වුණත් ලෝකයේ බලමය පරිසරය ගැන විස්මිත දෙයක් ඔබට මගහැරිලා යාවි. අද අපි කතා කරන පළවෙනි බලාගාරය තමයි කශිවාසාකි කාරිවා බලාගාරය. ජපානයේ පිහිටි මේ බලාගාරය ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස හැඳින්වේ. රියැක්ටර් 7ක් තියෙන මේ විශාල පද්ධතියෙන් ලක්ෂ ගණනක් ජනතාවට විදුලිය දෙනවා. 2007 දී භූමිකම්පනයක් හේතුවෙන් කාලයක් මේ බලාගාරය නවත්වන්න වුණාට අද එය නැවතත් ක්‍රියාත්මක වෙලා ජපානයේ විදුලි ජාලයට ප්‍රධාන දායකයෙක් වෙලා ඉන්නවා. දෙවැනි එක තමයි බෲස් න්‍යෂ්ටික බලාගාරය. කැනඩාවේ ලේක් හුරෝන් වෙරළට ආසන්නව ඉදිකරපු මේ බලාගාරය උතුරු ඇමරිකාවේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය. රියැක්ටර් 8ක් අඩංගු මෙය ලොව වැඩිම විදුලිය නිපදවන මධ්‍යස්ථානයක්. හැබැයි මේ විදුලිය පමණක් නොවෙයි කැනඩාවේ තාක්ෂණික ගෞරවයද තබා ගන්නා තැනක්. තුන්වැනි එක සපොරීෂියා බලාගාරය. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය තමයි මේක. යුක්‍රේනයේ විදුලි බලයෙන් 25%කටත් වැඩියෙන් ලැබෙන්නේ මේකෙන්. ඒත් යුද්ධ හා ආරක්ෂක තත්ත්වයන් නිසා මේ බලාගාරය ලෝකය පුරාම කතාබහක් වුණා. එහෙත් තාක්ෂණික පරිපූර්ණතාවය සහ විශාල ප්‍රභව ශක්තිය නිසා මේක අගනගරයක ප්‍රධාන බල මූලාශ්‍රයක්. 4 ග්‍රවැලින් බලාගාරය. ප්‍රංශය කියන්නේ න්‍යෂ්ටික බලය බහුලව අදීන රටක්. ඒ අතරින් ග්‍රවැලින් කියන්නේ විශාලතම එකක්. එහි රියැක්ටර් 6ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ප්‍රංශය පුරා ජනතාවට විතරක් නෙමෙයි සමීප රටවල් කිහිපයකටත් විදුලිය ලබා දෙනවා. පස්වෙනි බලාගාරය තමයි දකුණු කොරියාවේ හනුල්. දකුණු කොරියාවේ වෙරළට ආසන්නව පිහිටි මේ බලාගාරය ආසියාවේ විශ්වාසනීයතම බලාගාරවලින් එකක්. කොරියානු තාක්ෂණය සහ විශාල ආරක්ෂක පද්ධති නිසා මේක පරිසරය සහ ජනතාව දෙදෙනාටම සුහද බලාගාරයක් ලෙස ප්‍රසිද්ධයි. 6 වෙනි එක කටෙනොම් බලාගාරය. මේක ප්‍රංශයේ තවත් එක් බලවත් බලාගාරයක්. යුරෝපයේ විදුලි ජාලයට විශාල බලපෑමක් තියෙන මෙය ජර්මනියටත් විදුලිය ලබා දෙනවා. 1980 දශකයේ ආරම්භ වුණු මෙය අදටත් පවත්නා න්‍යෂ්ටික ශක්තිමය කේන්ද්‍රයක්. 7 වෙනි එක තමයි පලියුල් බලාගාරය. පලියුල් කියන්නේ ප්‍රංශයේ තියෙන තවත් විශාල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක්. මෙය රියැක්ටර් 4කින් සමන්විතව ප්‍රංශයේ විදුලි බල අවශ්‍යතාවයේ 5%කටත් වැඩියෙන් බලය ලබා දෙනවා. 8 තමයි ටියන්වන් බලාගාරය. චීනයේ විදුලි අවශ්‍යතාව ඉතා ඉහළ යන අතර ටියන්වන් බලාගාරය කියන්නේ ඒ සඳහා නවතම විසඳුමක්. චීන සහ රුසියානු තාක්ෂණයන් එකට එක් කරමින් මේ නව පරම්පරාවේ න්‍යෂ්ටික බලාගාරවලට ආදර්ශයක් වෙනවා. 9 බලාකෝවෝ බලාගාරය. මේක රුසියාවේ විශ්වාසනීය න්‍යෂ්ටික මධ්‍යස්ථානයක්. මේ බලාගාරයේ තත්ත්වය, නියාමනය සහ ආරක්ෂාව ඉතා උසස්. මේ බලාගාරය රුසියානු විදුලි ජාලයට විශාල පිටුපස ශක්තියක් ලෙස ක්‍රියා කරනවා. 10 වෙනි එක. එහෙම නැත්නම් අද අපි කතා කරන අන්තිම බලාගාරය තමයි කුඩන්කුලාම් බලාගාරය. ඉන්දියාවේ දකුණේ පිහිටි කුඩන්කුලාම් බලාගාරය රුසියානු සහ ඉන්දීය තාක්ෂණයන් එකට ගැලපූ විශාලතම බලාගාරය. ඉන්දියාවේ විදුලි බල අවශ්‍යතාවය ඉටු කරමින් දියුණුවන රටකට න්‍යෂ්ටික ශක්තියේ සැබෑ අගය පෙන්වන න්‍යෂ්ටික මඟ පෙන්වීමක් තමයි මේක. අපි අද බලලා තියෙන්නේ ලෝකයේ විශාලතම ආරක්ෂිතම තාක්ෂණිකව ඉදිරියෙන් සිටින න්‍යෂ්ටික බලාගාර 10ක් ගැන. න්‍යෂ්ටික බලය කියන්නේ අද වෙද්දි ලෝකෙ මිනිස්සු විවිධ මත ඉදිරිපත් කරන මාතෘකාවක්. එක පාර්ශවයක් කියනවා මේක පාරිසරිකව හොඳ නැහැ කියලා. අනෙක් පාර්ශවය කියනවා මේක තමයි අනාගතයේ පිරිසිදු බලය කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන
ඔයා කොහොමද මේක ගැන හිතන්නේ? න්‍යෂ්ටික බලය කවදහරි දවසක ලෝකයේ බලශක්ති අර්බුදයට විසඳුමක් වෙන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? ඉතින් ඔයාගේ අදහස කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා. මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන තවත් අය ඉන්නවනම් ඒ කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර විශ්ව රටා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් විස්මිත දැනුමක් සහිත වීඩියෝ එකකින් අපි නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.